නගේ කාගේද මේ ගේ නගේ? ඒගේ මගේ. සගේ මේ ගේ ඇගේලු. අගේ තාම කාටවත් දීලා නැහැ වගේ. පූසාරියෝ දෙන්නෙක් වගේ. මට පේන්නේ ශාස්ත්‍ර කියන්නේ ලෑස්ති වෙනවා වගේ. ගෑනුන්ට ශාස්ත්‍රකාරයෙක් කිව්වොත් ඊයේ මලක් පිපෙනවා වගේ. පින් සිද්ධ වෙයි. අතිල්ලන් හල්ලන්න දෙන්න එපා නගේ. එහෙම වුණොත් දානවා මගේ ආදරේ බල්ලට. ඔයගොල්ලොත් ආවේ මගේ හිතේ ගේ බලන්න වගේ. මේ ගේ මගේ හිතට අගේයයි හැඟේ නම් මා අදම මුදල් දී ගනිමි නගේ. ගේ මගේ වුණාට පරාණ භුක්තිය අම්මගේ. සගේ එසේනම් අවසර ගත යුතුයි මගේ මෝගේ. කාගේ? මෝගේ දත් ටික ගලවනා බොගේ. මොලේ අමාරුවක් තියනවද මගේ? මොලේ අමාරු උඹේ ගෝලයාගේ. ගෝලයා කාට හොඳ නෑ බොගේ. කට හොඳ නැත්තේ මගේ නෙවෙයි උඹගේ. උඹ ගෝලයාද මගේ මං ගෝලයාද බොගේ? මං ගෝලයා උනේ කරුමෙට මගේ. නගේ වැරදි වචනයක් පිට වුණාද කටින් මුගේ? මෝගේ මොයි කියලා නැහැදිච්ච කමට කො මතක නෑ වගේ. කෝප නොගන්නගේ මව්ගේ අම්මාගේ යන්න ලඝු කොට කීමේදී මෝගේ යන්න සෑදේ. අම්මාගේ යන්නේ උත්තරීතර අරුත සම්පිණ්ඩණය කර ඇති වචනයයි මෝගේ. ඔහෙලා මේ ලංකාවේ කට්ටිය නෙවෙයිද? සම්පූර්ණයෙන්ම පිරිසිදු හෙළයෝ උපන් හෙළයෝ වෙමු. අපිට තේරෙන්නේ ඔහෙලා දොරන අපබ්‍රංශ. අපි පිරිසිදු හෙළයම දොඩමු. හෙළය හරියාකාර වනු දන්නෝ බසනම් වලේ වැටි දඟලන්නෝය. අංගොන් ඉදලා දාවේ. කනට වඩා පසුවී පැමිණියත් අන්නම් කිසිදු ගොඩකින් නොව ඒවා ඇතුළතින්ම පැමිණිය යුතුයි නගේ. ඇතුලින් කිව්වේ පිස්සන් කොටු ඇතුලින් නන්ද? අපහාස නොකරන්නගේ. අපි මේ නිවස්න කුලියට ගැනීමටයි පැමිණෙන්නේ. එහෙම කියන්න එපාය. කාටද ඔය අපබ්‍රංශ තේරෙන්නේ? අම්මේ මොකද? කවුද මේ? කාව හම්බ වෙන්නද? ගේ කුලියට ගන්න අම්මේ. කොහෙද රස්සාව කරන්නේ? කොහෙවත් නැහැ. එහෙනම් කොහොමද ගෙවල් කුලිය ගෙවන්නේ? මේ තමයි ලංකාවේ සුප්‍රසිද්ධ ගත් කතුවරිය. මොකෙක්? ලේඛකයෙක් අම්මේ. මොකද්ද නම? කාව්‍ය සාගර බුංගනාත අග්නිජෝති. ආපෝ නම බර වැඩි. ඒ වුණාට අපි බොහෝම සැහැල්ලුයි. මොනවා ගැනද ලියන්නේ? ආලය, ප්‍රේමය, කරුමය, උරුමය, මරණය මේ හැම જાතියක් ගැනම ලියනවා. සෑහෙන ආදායමක් ලැබෙනවද ඉතින් පොත් ලියන එකෙන්? ආදායම කියන්නේ මගේ එක පොතක් 10 වෙනි මුද්‍රණයත් පවතිනවා. ඒ තරම් විකිනෙනවා. අපි අවුරුද්දක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වෙනවා. දෙනවා. එහෙනම් අපි ගේ බලමු නේද? හොඳයි. කෙල්ලේ අර යතුරුගෙන් තනි කඩද? නෑ, කඩ නෑ. තනි. එන්න.